මෙහෙම හිතමු. හරිද? right. පළවෙනි එක තමයි exam එකට preparation එකට කලින් අපි prepare එක පැත්තකින් තියමුකෝ. right. preparation එකට කලින් අපි PT සම්බන්ධයෙන් කරන වැරදි දෙක තුනක් තියෙනවා. එක තමයි account එක. හරිද? දැන් PT account එක හදනකොට මම මේ පොඩි තැන ඉඳන්ම කතා කරගෙන එන්නම් උඩ තැනට වෙනකම්ම මේ ඔයගලගේ PT කතන්දරේ නම හදනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපේ පාස්පෝර්ට් එකේ තියෙනවා නමක් අපිට. හරිද? මේක ලංකාවේ කට්ටියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු නමක් තියෙන්නේ. හරිද? අපේ පාස්පෝර්ට් එකේ තියෙන නම තියෙන්නේ අපිට normally තියෙන්නේ අපේ තියෙන්නේ මොකද්ද? වාසගම කියලා තියෙනවා surname අනිත් එක වෙනත් නම් කියලා තියෙනවා other name. හරිද? දැන් වාසගම කියන්නේ අපේ right අපේ වාසගම කියලා කියනවනේ නැත්නම් අපේ surname කියලා කියනවනේ. ඕක normal level එකේදී වාසගම නෙමෙයි ඕක කියන්නේ last name කියලා. හරිද? ඕක තමයි last name. ඒ කියන්නේ තමන්ගේ වාසගමේ කෑලි පහක් තියෙනවා නම් ඒ පහම PT හදන account එකේ last name. හරිද? last name පැත්තට එනවා. හරිද? ඊළඟ box එක first names නැත්නම් other names. හරිද? අපේ passport එකේ තියෙන other names කියලා අරගෙන තියෙන first names කියලා. හරිද? right. ඒ තියෙන ටික ඔක්කොම අර box එකට එනවා. තමන්ට මොනයම් හෝ දෙයකින් හරිද? මේක exam කරපු අයටත් සමහරවිට වර්ධිනවා. මොකද exam center එකෙන් click කළා නැහැ. මේක වෙන exam centers දෙන්නා සමහර ලංකාවේ exam centers වලින් පළවෙනි පාරේ යද්දි මේක click වෙන්නේ නැහැ. මොකද බලන එක්කෙනා නොදැනුවත්කම හින්දා. ඒකින්ද දෙවෙනි පාරේ යන කෙනෙක් වුණත් හරියට බලන්න තමන්ගේ full name එක හරියට අර boxes දෙකේ තියෙනවද කියලා. හදිස්සියවත් තමන්ට එක්ක දාගන්න බැරි නම් හෝ තමන් වැරදිලා දානවා. එඩිට් කරන්න පුළුවන් නම් එඩිට් කරන්න දවසකට කලින්. පැය 24කට කලින්. මොකද හේතුව account එක lock වෙනවා පැය 24කට කලින්. right? එඩිට් කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ exam තියෙන ලබන සතිය කියලා. දැන් උනත් එඩිට් කරන්න පුළුවන් නම්. හරිද? හැබැයි account එක lock වෙලා නම් ඒ lock වෙන්නේ specially දවසකට කලින්. එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ. Tamanට exam එක ලියන්න බෑ. එච්චර කතන්දරයි. right? exam එකට ගිහිල්ලා flag වුණොත් තමන්ගේ 9 issue එකකින් තමයි exam එක ලියන්න බැරි වෙන්නේ කියලා තමන්ට ගෙවපු සල්ලි ගාන හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපිට සිද්ධ වෙනවා ඊට කලින් account එක check කරලා බලලා අපිට තේරෙනවා හරි වැඩි අවුල් කියලා තියෙන කියලා මෙඩිකල් එකක් රිෆර් කරලා ඒකෙන් කූපන් එකක් අරගෙන ඒකෙන් වටෙන් පොඩ්ඩක් යන්න පුළුවන්. හරිද? but exam එක කරපු ගෞරවයට ඉන්නවනම් හරිද? දැන් වැඩේ තේරෙනවා right මගේ නම වැරදි. හරිද? but ඒ වුණාට මට exam එක ලියන්න හම්බෙලා තියෙනවා ගිය පාර මොනියම් හෝ හේතුවකට ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ වගේ. හරිද? ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ PSL වලට කතා කරලා chat එකක් දාන්න PSL වලට දාලා ඉවර නම වෙනස් කරගන්න. හරිද? ඕක තමයි කරන ප්‍රධානම පළවෙනි වැරද්ද. ඒ කියන්නේ පළවෙනි වැරද්ද ඕක තමයි PSL ඒ PT කියන concept එකේදී කරන වැරද්ද. ඒකින්ද ඕක නම් කරන්න එපා. එක. right? දෙක exam එක දවසට. හරිද? exam එක දවසට Tamanට exam hall එකට අරන් යන්න පුළුවන් passport එක විතරයි. ආය අහන්න එපා මුකුත් අරගෙන යන්න බෑ. හරිද? මුකුත් අරගෙන යන්න බෑ. Tamanට අරගෙන යන්න පුළුවන්. ගෙදර තියෙන බඩු ඔක්කොම අරන් යන්න පුළුවන්. but exam hall එක ඇතුළට අරගෙන යන්න පුළුවන් තමන්ගේ passport එක විතරයි. මට තප්පරයක් දෙන්න. right. හරිද? exam hall එක ඇතුළට අරන් යන්න පුළුවන් passport එක විතරයි. ඒකින්ද මම මගේ personally class එකේ students වලට කියනවා මොන දේ අරන් ගියත් කමක් නැහැ. exam hall එකට යන්න කලින් තමන්ගේ husband wife partner girlfriend boyfriend අම්මට තාත්තට කවුරු හරි එක්කෙනෙක් අරගෙන ගිහිල්ලා තමන්ගේ බඩු මුට්ටු ටික තියලා යන්න. හරිද? තියලා යන්න. මොකද ටක් ගාලා ඒගොල්ලන්ටත් smooth process එක කරගන්න ටක් ගාලා ගියා. හැබැයි තමන්ට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා අරගෙන යන්න ලොකෝ එකේ දාන්න පුළුවන්. සමහර අයට ලොකෝ එකේ දාන්න දෙයක් තරම් නෑ නැත්තම් passport විතරක් අරගෙන යන්න. right. හරි. ඊට පස්සේ අහන අය තමයි passport එකේ photocopy එකක් අරන් යන්න පුළුවන්ද? driving license අරන් යන්න පුළුවන්ද? මම උකට වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. don't do it. right. The only valid identification method is only passport. right. valid passport. valid කියන්නේ ඒ දවසට passport එක valid වෙන්න ඕනේ. එච්චරයි. හරිද? සමහර අය කියනවා මට exam එක තියෙන්නේ අප්‍රේල් 16 මගේ passport එක expire වෙනවා 18. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. valid passport එකක් තියෙනවා. ඒක පස්සේ expire වුණාට ප්‍රශ්නයක් නැහැ. සමහර අය මෙහෙමත් අහනවා. මගේ passport එකක් තිබ්බා කලින් passport එක. මම ඒකෙන් තමයි exam එක ලිව්වේ. but මට දැන් තියෙන අලුත් passport එකක්. PSL වලට කියන්න ඕනේ නැහැ. හරිද? PSL වලට
එහෙම කියන්න ඕනේ නැහැ. හරිද? right. සඳුන් කියලා තියෙනවා I did exam with the driving license කියලා. extra lucky දැන් බෑ. හරිද? සඳුන් පොඩ්ඩක් මේක මේ verify කරන්න කොහෙද ඉන්න රට ඔයාගේ මොකද්ද කතාව කියලා. හරිද? දැන් නම් යන්න එපා. දැන් දෙන්නේ නැහැ. හරිද? දැන් දෙන්නේ නැහැ. බලමු කොහෙද කියලා. ලංකාවේ. හරිද? ඒක massive error එකක්. මම ඒකයි කියන්නේ. හරිද? massive error එකක්. ලංකාවේ exam centers වලින් එන මේ exam එක ලියන්න පුළුවන් passport එක විතරයි. driving license ලියන්න බෑ. හරිද? ඒක exam hall එකේ ඒ ඉන්න එක්කෙනාගේ නොදැනුවත්කම හින්දා වෙන දෙයක්. හරිද? හරි but මම එදා තියෙනවා they accept still කියලා but මම හොයලා බලන්නම් දැනුවත්ව ඒගොල්ලෝ දෙන්නේ නැහැ ඒ කියන්නේ driving license එක ඒ කියන්නේ මම දන්නේ නැහැ මොන exam center එකේද කියලා මේ කියන්නේ but හරවලා යවපු අවස්ථා තියෙනවා හරිද හරවලා යවපු අවස්ථා තියෙනවා උන් තරම් but ඕස්ට්‍රේලියා centers වලත් හරවලා යවපු අවස්ථා තියෙනවා උන් තරම් හරිද ඒකින්ද depends හරිද මට එක දවසක් ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා මේ කියන හැම දේවල්ම ලංකාවේ exam centers වල එක එක විදිහට කරන්න හරිද සමහර අය පාස්පෝර්ට් එක අමතක වෙලා පාස්පෝර්ට් එකේ ෆොටෝකොපි එකක් අරගෙන ගිහිල්ලා එක්සෑම් ලියපු අයත් හිටියා. හරිද? ඒකින්ද මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන් එක පාස්පෝර්ට් එක විතරක් අරන් යන්න. හරිද? ඩ්‍රයිවිං ලයිසන්ස් එක අරන් යන්න එපා කියන්නේ නැහැ. දැන් එක්සෑම් ලියලා තියෙනක් කොහොමද සම්මත? හරිද? but ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙන් හරවල යවපු අය මම දන්නවා ඕන් තරම්. හරිද? ඒකින්ද මම අර ඒකයි කිව්වේ ඒ වෙලාවට එන එක්කෙනාත් අතන වෙනස් වෙන්නක් බලමු. Google PSN එකේ PSN වෙබ්සයිට් එකේ කොහෙදවත් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් කතා කරලා නැහැ. වැලිඩ් පාස්පෝර්ට් කියලා තියෙනවා. හරිද? අර චුට්ටක් දෙන්න. අපිට පෙන්නන්න. හරිද? මේ alright. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක පේනවාද කියලා. මේ විතර තියෙනවා when you arrive to take the accept documentation P for PD this should be your valid passport. This should be your valid passport. Whether again or not, if you don't have passport due to the ongoing visa application, you must request the back present of your day request. If you do not have passport because you are renewing or replacing lost, ID present must be blah 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 blah. Temporary versions ID not accepted. The ID, this one, the physical ID must be presented. ID must be a valid document and its temporary ID. The name, valid. මෙතන කොයිම තරකවත් driving license කතාවක් මට පේන්නේ නැහැ. හරිද? ඒක හින්දා හරිද? මෙතන if you are not able to provide valid passport are taking PT academic test with country of your citizen you may able to present an alternative ID you must check the country's expression of origin list. හරිද? ඔතන තියෙනවා කේස් එකක් අපි ගිහලා බලමු දැන්. අනේ බලමු දැන් ඕස්ට්‍රේලියාවේ ඉතින් exceptions and variations දෙනවා කියලා.
ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නම් ඕස්ට්‍රේලියන් ඩ්‍රයිවිං ලයිසන් එක ලියන්න පුළුවන්. මෙතන නැහැ ලංකාවත්. හරි ඒක මම බලමු කොහොමද මේක කරේ කියලා. මේ සඳුන් මේ ඔයා මේ කියන එක ෂුවර් සඳුන් කීපාරක් එක්සෑම් කරාද? මොකද මේක ආ, හෙට මම එකපාරයි කරේ. අ, ඔව් එතකොට මම කරේ නොලෙජ් මාර්ට් මොකක්ද අර මර්චන්ඩයිස් ඔව් බම්බල පිටියේ. පොත් බම්බල පිටි හරි. ඔව් එතකොට මම ඒ කියන්නේ මගේ කලින් යාළුවෙකුත් ID මොනවාද ඩ්‍රයිවර්ස් ලයිසන් එක කරලා තිබ්බා මේ ඒකින්ද මම ඒක අරන් ගියා මට අර මේ අරන් යන්න මේ මම අර නිකන් කැෂුවල් යන්නේ මේ පර්ස් එක දාගන්නත් දැන් පාස්පෝර්ට් එක පොඩි වෙයි කියලා මම ඉතින් ලයිසන් එකෙන් ඒගොල්ලෝ මුකුත් කිව්වේ නැහැ ඒක ඇක්සෙප්ට් කරා ඒක හැබැයි කොයි කාලෙද ලිව්වේ සඳුන්? මාස පෙබරවාරි 21 යා ඒක තමයි. ඔයාට දැන් මේක තේරෙනව නේද? මම මේ පෙන්නපු එක පේනව නේද? මම මේ පෙන්නන එක පේනව නේද? මම ඔව් හිතනවා මට පේන්නේ. යා මට ඔව් මෙතන පේනවා මෙහෙමයි මම එකම දේ දන්නේ ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නම් ඕස්ට්‍රේලියන් පාස්පෝර්ට් එක ලියන්න පුළුවන්. ඔයා දැක්කනේ එක්සෙම්පෂන්ස් දින සෙට් එක. හරි මෙතන නැහැ ලංකාවේ නැහැ හොයාගන්නවා. ඔව් එතන අර ඒගොල්ලෝ තව මෙන්ෂන් කරලා තියෙනව නේද මේ කියන්නේ අර ඒ අදාළ කන්ට්‍රි එකේ මොකක් හරි වැලිඩ් ඒ කියන්නේ වැලිඩ් මොකක් හරි ID එකක් දැන් නැෂනල් ID හරි ඩ්‍රයිවර්ස් ලයිසන් ඒ කියන්නේ මෙන්ෂන් කරලා නැහැ ඩ්‍රයිවර් ලයිසන් නැෂනල් ID කියලා හැබැයි අර මේ ඔව්. වැලිඩ් ID එකක් ප්‍රොවයිඩ් කරන්න කියලා නේද එහෙම මම දැක්කා ඒ වගේ එකක් තියෙනවා මෙතන තියෙන්නේ if you do not provide a passport due to the ongoing visa application but ඒක අදාළ වෙන්නේ නැහැ ගොඩක් දුරට මොකද අපි පාස්පෝර්ට් එක දාන්නේ නැහැ වීසා වලට දෙන්න සමහර ඒවට දෙනවා. හරි you must request if a back present on the exam day. If you do not have passport because you are renewing or replacing or loss of, you should wait for the passport arrival to book in the test site. මගේ personal recommendation එක මෙතන කොයි වෙලාවක මොකද සතුන් මම personally දන්නවා හරවල වේපු අය. හරිද? මම මේක කිව්වේ අර exam center එකෙන් center එකට ඔක වෙනස් වෙනවා. හරිද? ඕක හරවල වේපු set එක මම දන්නවා. හරිද? ඒ කියන්නේ exam එකේ එක්කෙනා කිව්වොත් මා නෑ driving license එක බෑ කියලා හරවල වේපු set එකක් මම දන්නවා. හරිද? ඒකින්ද එපා මගේ personal recommendation එක passport එක තියෙනවා නම් passport එක අපි අරන් යන්න. හරි? ඒකින්ද මේ but මම ඒක කිව්වේ අර ලංකාවේ එක එක වෙලාවට එක එක කේස් තියෙනවා. ඒකින්ද පාස්පෝර්ට් එක අරන් යන්න මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන්. හරි? රයිට්. අපි යන් කතන්දරේ ඉස්සරහට. හරි? මම මේ වර්චුවල් ෂූට් හොයලා බලන්නම්. මට එහෙම හිතුනොත් දාන්නම්. but other than that පාස්පෝර්ට් එක අරන් යන්න. හරි? මේ රයිට්. දැන් ඔන්න ඒ කතන්දරේ හරි. හරි? දැන් ඔන්න එක්සෑම් එකේ බුකින් එක ඊට පස්සේ අර එක්සෑම් එක මේ බුක් කරන විදිය සහ ඒ ටික ඊට පස්සේ අපි එක්සෑම් එකට යනකොට අරන් යන ටික දැන් කතා කරන්න යන්නේ එක්සෑම් එකේ ස්ටේජ් එක පළවෙනි ස්ටේජ් එක. හරිද? මෙතනක දැන් මම මෙතනදී කොයි වෙලාවක කතා කරන්නේ නැහැ මේ එන ජෙනරල් ටිකක් මම කියන්නේ මේ කොමන් ඉෂුස් ටිකක් එක්සෑම් එක ඇතුලේ වෙන වැරදි දේවල් ටික මම කියන්නේ රීඩ් ලවුඩ් ප්‍රැක්ටිස් කරන විදිහ. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. තමන් අර එක්සෑම් එක යද්දි වෙන අර වටේ වෙන වැරදි ටික. හරිද? රයිට්. දැන් ඔන්න එක්සෑම් හෝල් එකට ගියා. පාස්පෝර්ට් එක ස්කෑන් කරා. ෆස්ට් ටයිම් ටෙස්ට් එක කෙනෙක් නම් අත ස්කෑන් කරනවා. හින වෙලා ස්කෑන් කරනවා. හරිද? පාම් එක ගන්න කියනවා. ඔන්න ගොඩාක් වෙලා ස්කෑන් කරනවා. හරිද? සෙකන්ඩ් ටයිම් නම් යන්නේ ඌ ඊට වඩා මල්ටිපල් අටෙම්ප්ස් කරන කෙනෙක් නම් එක්සෑම් එක මේ මොකද කරන්නේ මේ ඒ කියන්නේ එකපාරක් දෙපාරක් ස්කෑන් කරා වැඩි කරයි. හරිද? රයිට්. ඊට පස්සේ එක්සෑම් හෝල් එක ඇතුළට යනවා. හරිද? රයිට්. මම කියන්නම් තව දෙයක් ලංකාවේ එක්සෑම් වල තියෙන මේ ලංකාවේ එක්සෑම් එකේ අතුරට ගිහිල්ලා ඉවර වෙලා සමහර එක්සෑම් සෙන්ටර්ස් වල මම දන්නා මේක උගලන්ට ඇති මම කියන්නේ වගකීමෙන් ස්ටුඩන්ට් දෙනවා ක්ලික් කරන්න තමන්ගේ නම ක්ලික් කරලා එක්සෑම් එක පටන් ගන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම ලීගල් නෑ. හරිද? එතන ඉන්න එක්කෙනා ඇවිල්ලා ෆිසිකලි ප්‍රසන්ට් වෙලා ඔයාගේ පාස්පෝර්ට් එක ආයෙත් එකපාරක් බලලා එයා ලොගින් වෙලා එයා තමයි එක්සෑම් එක ස්ටාර්ට් කරනවා. රයිට්? සමහර එක්සෑම් සෙන්ටර්ස් වල ඔක වෙන්නේ නැහැ. මොකද වෙන්නේ නැති වෙන්න හේතුව එක්සෑම් එක ගැන තියෙන අනවබෝධය. හරිද? රයිට්. anyway ඕක හැදිලා ඉස්සරහට යද්දි. රයිට්. එයා එක්සෑම් එක ඕපන් කරලා දුන්නා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? තමන්ට next exam. හරිද? රයිට්. ඔතනදී ස්පෙෂලි බලන්න ඕන දේවල් දෙක තුනක් තියෙනවා. එක ඔතන එනවා chance එකක් තමන්ගේ මයික්‍රොෆෝන් එක චෙක් කරන්න. ඕක තමයි ප්‍රධානම ඉෂුව එක. බහුතරයක් අවුල් කරගන්න ස්පීකින් එක. හරිද? මයික්‍රොෆෝන් එක චෙක් කරගන්න chance එකක් එනවා. එතන තියෙනවා record playback. හරිද? ඒ කියන්නේ තමන්ගේ voice එක මයික්‍රොෆෝන් එකට
කැප්චර් වෙනවද නැද්ද ක්ලියර්ද නැද්ද කියන එක තමයි රෙකෝඩ් කරන්නේ. හරි. ඒතොර රෙකෝඩ් බටන් එක එව්වට පස්සේ තමන්ගේ වොයිස් තමන්ට මොන හරි දෙයක් කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේකෙදි ටෙස්ටිං 1 2 3 4 කියලා කියන්න එපා. හරි. ටෙස්ටිං 1 2 3 කියලා කියන්නේ මොන හරි තමන්ට ඩිස්ප්ලේ වෙන සෙන්ටෙන්ස් එකක් කියන්න. හරි. ඩිස්ප්ලේ වෙන දිග සෙන්ටෙන්ස් එකක් කියන්න. කියලා ස්ටොප් කරලා ප්ලේබැක් කරලා අහන්න තමන්ට ඒක ඇහෙනවද කියලා. තමන්ට ඇහෙනවා නම් හෙන හිමි එනම මේ කියන්නේ එන කොටාක් හිමින් හරි කොටාක් හිමින් එන නියුට්‍රල් එන තව පොඩ්ඩක් විතර කඩලම් කරන්න. හැබැයි මෙන්න මයික්‍රෝෆෝන් පොසිෂන් එක තමන්ගේ මේ පල්ලෙහා ලිප් එක තියෙනවනේ පල්ලෙහා තොලට චුට්ටක් පල්ලෙහෙන් අඟල් 2 3ක් විතර කටින් ඈතර කරන්න. හොඳට ඇක්ටිව්. අඟල් 2 3ක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක්. අඟල් 2 3ක් කටින් ඈතර කරලා ටෙස්ට් කරලා බලන්න. තමන් නෝමල් කතා කරන විදිහට කතා කරනකොට තමන්ගේ කටහඬ ක්ලියර්ලි ඇහෙනවා නම් that's fine. සමහර අය කියනවා නිකන් මට ඈතින් ඇහෙනවා වගේ but clear. that's fine. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසිම issue එකක් නැහැ. හරි. right. එහෙනම් exam එක start කරා. ඊට පස්සේ next එකක් තියෙනවා. වැඩි වයිලා ඕනේ නැහැ. කෙලින්ම ගියා. ටක් ගාලා මොකෙන්ද පටන් ගන්නෙ? personal introduction එකෙන් පටන් ගන්නවා. හරි. personal introduction එකට Tamanට ඕන දෙයක් කියන්න පුළුවන්. right. පොඩි දෙයක් මම මේ කියන්නේ general public එකට යන හින්දා පොඩි දෙයක් දැන් Taman speaking exam එක පටන් ගත්තට පස්සේ පටන් ගන්න කලින් තමන්ගේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ දෙන්නෙක් ඉන්නවා. හරි. දෙන්නෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. තමන්ට පිටියක් අහුනොත් වම් පැත්තේ කෙනෙක් ඉන්නවා. අනිත් පැත්තේ අහුනොත් දකුණු පැත්තේ කෙනෙක් ඉන්නවා. හරි. කවුරු හිටියත් මේ එක්සෑම් එකේ ජෙනරල් සිස්ටම් එක තමයි මොනවා හරි දෙයක් තමන්ට උදව්වක් වුණ නම් උඩ තියෙනවා කැමරාවක් තමන්ගේ හරියට ඔළුව උඩින් කෙනෙක් ඒ කැමරාවට වේව් කරන්න ඕනේ. වේව් කරනකොට කවුරු හරි එක්කෙනෙක් තමන් ගාවට එන්න ඕනේ. මේ එන වේගයේ පැය ගණන් විනාඩි ගණන් ඉන්න බෑ. හරිද? ඒ කියන්නේ වේව් කරනකොට අරයා කම්පියුටරෙන් බලන් ඉඳලා ඉන්න ඕනේ. හරිද? වේව් කර ඉද්දි විනාඩි 2 3ක් යනවා නම් you're done. හරිද? ඒ කියන්නේ ඒක එක්සෑම් හෝල් එක නෙමෙයි වෙන මොකක් හරි එකක්. හරිද? right. ඒකද මතක තියාගන්න normal standard එක තමන් වේව් කරනකොටම ඒ කියන්නේ එතන ඉන්න එක්කෙනා ඒ මිනිසයා එයා කම්පියුටර් දිහා බලන් ඉන්නේ තමන්ගේ ස්ක්‍රීන්ස් දැන් හිතන්නකෝ පාටිසිපන්ට්ස් 10 දෙනෙක් ඉන්නවා කියලා 10 දෙනා දිහා එයා බලන් ඉන්නකොට පැය කමාරම දිහා. එච්චරයි. ඒකේ රෝල් එක ඒක. හරිද? ලංකාව එක්සෑම් සෙන්ටර් සමහර ඒවා තිබිලා තියෙනවා. ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස් දෙනවා. ළමයා නැගිටලා ගිහිල්ලා තට්ටු කරන්න ඕනේ. හරිද? එහෙම නැහැ. හරිද? හදිස්සියවත් එහෙම දෙයක් වුණොත් ඒක රිපෝටබල් ඉන්සිඩන්ට් එකක්. හරිද? ස්ටුඩන්ට් කොයිම වෙලාවකවත් මොනම හේතුවක unless medical condition serious medical condition එකක් ඇරෙන්න මොනම වතුර මොනවත් බෑ. එක්සෑම් හෝල් එකේ නැගිටින්න බෑ. හරිද? හදිස්සියවත් ඕස්ට්‍රේලියන් එක්සෑම් හෝල් එක නැගිටලා ගියොත් එහෙම එයාව කෙලින්ම එළියට යවනවා. හරිද? ඒක කරන්න බෑ. හරිද? බට් ලංකාවේ එක්සෑම් සෙන්ටර්ස් තනිකරම අනිත් පැත්ත මම හැමදෙස්සම කියනවනේ මේ වෙනේව නෙමෙයි අනිත් පැත්තට වෙන්නේ. හරිද? ලංකාවේ එක්සෑම් සෙන්ටර්ස් වල වෙනස්. හරිද? මම දන්නේ නැහැ මොකද්ද කියලා බට් කොච්චර කරත් අර ස්ටෑන්ඩඩ් එකට වෙන්නේ නැහැ. හරිද? මම ඒක හැමදෙස්සම කියනවා. right? මොකද ස්ටුඩන්ට්ස්ලා හැමදෙස්සම කම්ප්ලේන්ට් කරනවා අත උස්සන් හිටියා ආවේ නැහැ. අත උස්සන් හිටියා ආවේ නැහැ. හරිද? එහෙම වෙන්න බෑ. හරිද? මොකද ලංකාවේ PD පටන් ගත්තේ අද නෙමෙයි. දැන් අවුරුදු මම ක්ලාස් පටන් ගන්නවා අවුරුදු 5ක්. ඊට කලින් ලංකාවේ PD පටන් ගත්තා. හරිද? එතකොට එන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ. බට ඒ විදිහට වෙන්නේ නැහැ. හරිද? මොනවා වුණත් අර තමන්ගේ වොයිස් එක රෙකෝඩ් කරන වෙලාවට හරිද? පොඩ්ඩක් බලන්න තමන්ගේ වොයිස් එකට වඩා එහා පැත්තෙන් ඉන්න ස්ටුඩන්ට් කතා කරනවද කියන එක නෙමෙයි කෑ ගහනවද කියන එක. right? හොඳට බලන්න. හරිද? තමන්ට මයික්‍රොෆෝන් එක චෙක් කරනකොට බලන්න පුළුවන්. බලන්න ගොඩක් කෑ ගහනවා. හයියෙන් කෑ ගහනවා. හරිද? තමන්ට තේරෙනවා නම් නිකන් මෙයාගේ වොයිස් එක දරා ගන්න බෑ මට නිකන් කන පුපුරලා යනවා කියලා. පළවෙනි එක මේ එක්සෑම් එකේ අනුකම්පා කරන්න බෑ කාටවත්. මම මේක ජෙනරල් පබ්ලික් එකට කියන්නේ. කාටවත් අනුකම්පා කරන්න බෑ. තමන්ගේ යහපැත්ත එක්කෙනා කෑ ගැහුවොත් තමන්ට තමයි හානිය වෙන්නේ. රහ එයාට ඊටත් වඩා හානියක් වෙනවා. මොකද එයා ඔටෝමැටික් ෆේල් වෙනවා. මේ එක්සෑම් එකේ ෆ්‍රීකවන්සි එක පන්න ගමන් කෙලින් මුකුත් වදින්නේ නැහැ. කෙලින්ම බිඳුවයි. හරිද? ඒකින්ද ඒක වෙන්නේ නොදැනුවත්කම හින්දා. මොකද ස්ටුඩන්ට්ස්ලා අයිලා එක්සෑම් හෝල් එකේ බෙරිහන් දෙන්නේ නොදැනුවත්කම හින්දා. අයියෙන් කෑ ගැහුවාම ලකුණු හම්බ වෙනවා කියලා කෑ ගන්නවා. මොකද උදාහරණයකට ඒ පියුනි එකේ බලන්නකො හයියෙන් කෑ ගහලා ලකුණු හම්බ වෙන්නේ නැද්ද කියලා හම්බ වෙනවා. ඒ ගැම්මටම කෑ ගහනවා එක්සෑම් හෝල් එකේ. කෙලින්ම ෆේල්. හරිද? එළියට එන්න කලින් ෆේල්. ඒකින්ද තමන් කතා කරන්න ඕන නියුට්‍රල් පොසිෂන් එකනේ. එතකොට කතා කරනකොට තමන්ට වඩා එහා පැත්තේ එක්කෙනා හයියෙන් කෑ ගහනවා නම් තමන්ට තේරෙනවා නම් ෆස්ට් ඉනිෂියල් ස්ටෙප් එකේම ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න ආපු ගමන් කියන්න නෝට් කරන්න මෙයාගේ වොයිස් එක වැඩි කියලා. බට් එක්සෑම් එක යන අතරතුර කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද තමන්ට බ්‍රේක්ස් හම්බ වෙනවනේ. බ්‍රේක්ස් හම්බ වෙනවා කියන්නේ පොඩි ටයිම් ලිමිට්ස් හම්බ වෙනවනේ. රීඩ් අලවුඩ් එකේ වුණත් ප්‍රෙපරේෂන් ටයිම් එකක් හම්බ වෙනවනේ. right? නැත්නම්
ඔයාලට පොතයි පෑනයි තියෙනවනේ. පොතයි පෑනයි ලියන්න පුළුවන්නේ. ඊතලයක් දැම්මා high voice කියලා මෙහෙම පෙන්වනවා. එච්චරයි. that's it. එතකොට එයාට අක් ගාලා කියනවා අරගෙන voice එක අඩු කර ගන්න කියලා. ඕස්ට්‍රේලියාවේ එක්සෑම් සෙන්ටර්ස් වල දෙතුන් පාරක් කරොත් කෙලින්ම ගෙදර. ආය අහන්න දෙයක් නැහැ. හරිද? ඒගොල්ලෝ මොකද මුලින්ම කියනවා කෑ ගහන්න එපා කියලාම කියනවා. කවුරු හරි කම්ප්ලේන්ට් කරොත් ගෙදර. හරිද? දෙකයි තුනයි. පළවෙනි පාර voice කරනවා දෙවෙනි පාර තුන්වෙනි පාර ඉවරයි. done. මොකද ඒගොල්ලෝ කම්ප්ලේන්ට් එකක් දැම්මොත් ඒගොල්ලෝ PSL ආයෙත් බලනවා. මෙයා කෑ ගහනවා කියලා. ඒක හින්දා පළවෙනි එක ඕක. හරිද? ඔය තමන්ගේ normal neutral එක කතා කරන්න තමන්ට එක්සෑම් එකේ ඕනම වෙලාවක මොනවා හරි දෙයක් වෙනවා නම් එක්සෑම් එක කරගෙන යන අතරතුර රේස් හෑන්ඩ් කරන්න උඩට. හොඳට අත උස්සලා රේස් හෑන්ඩ් කරන්න. හරිද? එන නොයන එක ඩිපෙන්ඩ් වෙන්නේ එක්සෑම් එකේ කේස් එකත් එක්ක. හරිද? එන නොයන එක ඩිපෙන්ඩ් වෙන්නේ. හරිද? right. ඊට පස්සේ මම මේ යන අතරතුර තමන්ට මොනවා හරි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ටක් ගාලා එක්ක රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. හෝ ඔය අපේ ලයිව් එකේ ඉන්න කට්ටිය ඉන්නවා නම් කවුරු හරි ලයිව් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කෙලින්ම යන ලයිව් එකෙන් මැසේජ් එකක් දාන්න. හරිද? කෙලින්ම මැසේජ් එකක් දාන්න. ඒතකොට මට මැසේජ් එක පේනවා මම මේක දැන් උඩට ඇදලා ගන්නවා. හරිද? righty. okay. there. you see අද කොහෙද තියෙන එකෙන් බලනවා කට්ටිය. හරිද? right. ඕක තමයි කතන්දරේ. ඔය දැන් මම කිව්වේ මයික්‍රොෆෝන් එක ප්‍රිපෙයාර් කරන විදිය. හරිද? මයික්‍රොෆෝන් එක හරියට ප්‍රිපෙයාර් කරා එක්සෑම් එක පටන් ගත්තා යනකොට මොනවා වුණා. හරිද? හදිස්සියවත් යන අතරතුර තමන්ට වොෂ්රූම් යන්න ඕන වුණත් තමන්ට මෙඩිකල් ඉමර්ජන්සියක් වුණත් මොන වුණත් ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න රේස් හෑන්ඩ් කරලා පස්සේ කවුරු කෙනෙක් කරනවා හෙල්ප් කරනවා. මොකද ළඟින් දවසක ස්ටුඩන්ට් කෙනෙක්ට මොකක් හරි එයාගේ පේන් මොකක් හරි වෙලා එල්ලට වොමිට් වුණාට පස්සේ මං කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ මෙඩිකල් කන්ඩිෂන් එකක් ඉඳලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයාව එක්සෙම්පෂන් එකකට දෙනවමයි. හරිද? ඒකේ අහන්න දෙයක් නැහැ. හරිද? ඒක දෙනවමයි ඔයාට. ඒකෙන්ද ඒ ස්ටුඩන්ට් අනිත් පැත්තට ආවා කිසි ප්‍රශ්නයක් නැහැ වැඩේ කොට ගියා. එයා කියන්නේ ඊළඟ පාර එක්සෑම් එක කරලා පාස් කළා. හරිද? right. එතකොට ඔය එක කමන්න. ඊළඟට මොකද මේක මේ එක්සෑම් එක කරපු ස්ටුඩන්ට්ස්ලා මෙතන ඉන්න හින්දා 50 40 ගණක් ඉන්නවනේ. ඕගොල්ලන්ට මොනවා හරි මේ එක්සෑම් එකේ වෙච්ච දේවල් තියෙනවා නම් සහ Tamanට දැනගන්න දේවල් තියෙනවා මොනවද මෙන්න මේ වෙලාවදී කරන්නේ මේ වෙලාවදී කරන්නේ මොකද්ද මම මේ කියන්නේ හෙන ජෙනරල් ටිකක් අර නිකන් අර එක්සෑම් එකට ස්ටුඩන්ට් කෙනෙක් යනකොට ප්‍රෙපරේෂන් එක තමයි ඔව් බට් ප්‍රෙපරේෂන් එකට වඩා තමන් මොනවද තමන් දැනගන්න ඕන දේවල් ටික. ඒක මයික්‍රොෆෝන් පොසිෂන් එක ඊට පස්සේ ටැග් ගහනකොට කේස් එක අනිත් එක පෑන. හරිද? මම වීඩියෝ උත් හදලා තිනවා පෑන සම්බන්ධයෙන්. හරිද? පෑන දෙන්නේ පෑන් දෙකයි. බට් තව පෑන් දෙනවා. මේ පෑන් දෙක ලියවෙන්නේ නැත්තම්. right? ඔය පෑන් දෙක නිකන් ඉන්ක් බේස් පෑන් දෙකක්. ඔයගොල්ලෝ නිකන් Google කරොත් PTE pen හරි මොකක් හරි කියලා නිකන් PTE pen use කියලා ගහන්නකෝ. හරිද? නිකන් එනවා නිකන් YouTube එකේ වීඩියෝ එකක් මම ඔක කට්ටියට දාලා තියෙනවා කලින්. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ පෑන. හරිද? මෙන්න මේ වගේ පෑනක් එක්සෑම් එකේදී දෙන්නේ. හරිද? අපිට. right? මෙන්න මේ වගේ පෑනක් දෙන්නේ මම මේකේ voice එක මේව කරා. මෙන්න මේ වගේ පෑනක් දෙන්නේ මෙන්න මේ වගේ පොතක් දෙන්නේ. මේකමයි. හරිද? කිසි වෙනසක් නැහැ. right. මතක තියාගන්න මේකේ තියෙන මේ විල්ල හරිද? මෙන්න මේ lid එකේ මේ පෑන හැම තිස්සෙම මතක තියාගන්න ගල් වෙනවා. මේ පෑන ලියවෙන්නේ නැති වෙනවා. තමන් විල්ලෙන් වැහුවේ නැත්තම් ක්ලිප් එකෙන් වහන්න ඕනේ. වහලා ඉන්ක් එක කියන්නේ පෑන ලියන පැත්තට හිටවලා තියන්න. හරිද? හැමතිස්සෙම පෙන් එක යූස් කරලා ඉවරෙච්ච එක මම කියන්නේ මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට වහන්න ඕනේ කියන එක නෙමෙයි. ඩික්ටේෂන් එකෙන් ඩික්ටේෂන් එකට වහන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් හිතන්න ඔයා රිපීට් සෙන්ටෙන්ස් වල පෑන යූස් කරා කියලා. ආයෙත් පෑන යූස් කරනවා ඩිස්ටර්බ් මේජර් කියනකො. එතකොට පෑන වහලා කෙලින් අතර හිටවලා තියන්න. මේ අතර. ඒතොර ඉන්ක් එක බහිනවා. ඒතොර ලියවෙනවා. හරිද? ජෙනරල් දෙයක් කියන්නේ මම. හරිද? ලොකු කේස් එකක් නෙමෙයි. හරිද? දැන් ඔය වීඩියෝ එකේ කියනවා ඕවා එච්චර වැදගත් නෑ. ඔන්න ඔය විදිහටම තමයි දෙන්නේ. පෙන් එක ඔය ටික දෙන්නේ. ඔය ඉරේසබල් බුක් එක. මොකද නිකන් අර ඉරේසබල් බුක් එකක් කියලා කියන්නේ ඕන තරම් ලියන්න පුළුවන්. බට එකම දේ ඔය කියන්නේ පෑන මේව කරලා තියන්න එපා. හරිද? අනිවාර්යයෙන්ම විල්ලෙන් වහලා තියන්න. හදිස්සියවත් පෑන ලියවෙන්නේ නැත්තම් රේස් හෑන්ඩ් කරන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම රේස් හෑන්ඩ් කරන්න ඕනේ පෑන ලියවෙන්නේ නැත්තම්. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා ටක් ගාලා පෑන දෙනවා. සමහර එක්සෑම් සෙන්ටර්ස් තියෙනවා ලංකාවේ නෙමෙයි අවාසනාවට පෑන ලියවෙන්නේ නැතු වුණාම පැහැන මෙහෙම කරලා කවුරු මෙතන ඉන්නවද ඕස්ට්‍රේලියාවේ කට්ටිය? ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවද? ස්පෙෂලි සිඩ්නි පැත්තේ කට්ටිය. මොකද එක්සෑම් සෙන්ටර් එකක් තියෙනවා වෙස්ටර්න් සිඩ්නි වල. එක්සෑම් සෙන්ටර් එකේ
පෑන ලියවෙන්නේ නැත්තම් මෙහෙම කරලා පෑන විසික් කරන්න ඕනේ පිටිපස්සට. ඒ කියන්නේ 10 දෙනා මෙහෙම වටේ ඉඳන් ලියන්නේ. හරි. එහෙම පෑන මෙහෙම කරලා විසික් කරන්න ඕනේ. නිකන් මෙහෙම කරලා පිටිපස්සට විසික් කරන්න ඕනේ. හරි. යා හෙෂාන් ඒවා සිඩ්නි මන් දන්නේ කොහෙද කියලා මැසේජ් එකක් දාන්න කොහෙද ඉන්නේ කියලා සිඩ්නිද කොහෙද කියලා මෙහෙම කරලා මැසේජ් පිටිපස්සට දාන්න ඕනේ. දැම්මම එයා දන්නවා මෙයාගෙන් පෑන මේ වෙලා තියෙන්නේ කියලා. අත මෙහෙම කරන් හිටියම් පෑන පිටිපස්සට දාලා එයා වෙන පෑනක් දීලා අනිත් පෑන අරගෙන යනවා. හරි. එච්චර ෆ්‍රෙන්ඩ්ලි. හරිද? බට් කේස් එක තමයි මේ අර යා සේම් සෙන්ටර්. හෙෂානි මේ සේම් සෙන්ටර් කිව්වේ පොඩක් කතා කරන්න පුළුවන්ද හෙෂාන්? ඔවයි මේ වෙස්ටර්න් සිඩ්නි එක තමයි. වෙස්ටර්න් සිඩ්නි. හරි. වෙස්ටර්න් සිඩ්නි එකේ මේ මොන වගේ එක්කෙනෙක්ද හිටියේ? නිකන් වයසක වගේ අංකල් කෙනෙක්ද ඔව් නැත්නම් ඔව් ඔව් alright. මොකද එයා මම 2019 PD කරේ. හරිද? ඒ කාලේ ඉඳන් මෙයා එතන ඉන්නවා. එයා මාර හොඳයි. මේ ඒකේ එයා කියන්නේ මෙහෙම කරලා පෑන විසික් කරන්න පිටිපස්සට එයා බලන් ඉන්නේ. පෑන ටක් ගාලා කියන්න දෙනවා. හරිද? මම ඔය ලයිව් එක්සැම්පල් එකක් දුන්නා. හරිද? ක්ලාස් එකේ කෙනෙක් ඉන්න වෙලාව. හරිද? බට් එක එක්සෑම් එකකින් සෙන්ටර් එකට වෙනවා. බත් ලංකාවේ මම දන්නේ නැහැ කොහොම පෑන ගෙනල් දෙනවද කියලා. බට් ඒ අර කමියුනිකේෂන් බැරියර් එක තාම තියෙනවා පොඩ්ඩක්. හරිද? අර ටක් ගාලා වේව් කරපු ගමන් පෑන ගේන්න ඕනේ. මොකද පෑන කියන්නේ ලොකු කේස් එකක්. හරිද? ඒකින්ද ඒකේ විදිහම තියෙනවා. හරිද? ඔය ස්පෙෂලි පෑන එක. හරිද? රයිට්. ඊට පස්සේ දැන් මම කතා කරා එක්සෑම් එකේ මුලින්ම කතා කරේ නම, ඊට පස්සේ මයික්‍රොෆෝන් එක, ඊට පස්සේ මොකක් හරි වුණාම කම්ප්ලේන්ට් කරන්නේ කොහොමද? හදිසියෙ මොකක් හරි ඉෂුව එකක් වුණොත් ඊට පස්සේ මම කතා කරා දැන් ඔය මේක පෑන කේස් එක ඊළඟට මේ තව එකක් තියෙනවා. දැන් හදිස්සියවත් එක්සෑම් එක දවසට හෝ අන්තිම දවස් 14 දී. හරි මෙන්න මේක තමයි ගොඩක් කට්ටියට වෙන්නේ. හෙනවට දඟලනවා බය වෙලා මේ අද ක්ලාස් එකේ කෙනෙක් මට කතා කරලා කිව්වා මේ බෑ දර්ශන එක්සෑම් එකට යන්න මේ මට හරි අමාරුයි මේකයි මේ මොහොම කියලා කිව්වා. හරිද? රයිට්. හදිස්සියවත් දැන් මේ එක්සෑම් එකට අන්තිම දවස් 14 දී එක්සෑම් එක බුක් ඒ කියන්නේ අපිට රීෂෙඩියුල් කරන්න බෑනේ එක්සෑම් එක. අපිට මේ එක්සෑම් එක රීෂෙඩියුල් කරන්න බෑ. සිම්පල් කතාව ඒගොල්ලෝ දෙන්නේ නැහැ රීෂෙඩියුල් කරන්න. හරිද? අන්තිම දවස් 14 අනිවාර්යෙන් එක්සෑම් එක කරන්න ඕනේ. නැත්නම් මොකද කරන්න ඕනේ? අහන්න දෙයක් නැහැ. මේ එක්කෝ half refund එකක් ගන්න පුළුවන් අන්තිම දවස් 14 නම් නැත්නම් මොකද්ද? අන්තිම දවස් 7 නම් කිසිම රීෆන්ඩ් එකක් මුකුත් නැහැ. හරිද? හැබැයි පියර්සන්ලා මොන දවස් 17 වුණත් එක්සෑම් එකට ෆිසිකලි ප්‍රසන්ට් කරේ නැත්තම් රයිට් එක්සෑම් එකට ෆිසිකලි ප්‍රසන්ට් කරේ නැත්තම් Tamanට පුළුවන් නම් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් දෙන්න රයිට් Tamanට පුළුවන් නම් වැලිඩ් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් දෙන්න ලංකාවේ වුණත් ඕස්ට්‍රේලියාවේ වුණත් මොන ලෝකේ වුණත් ඔයගොල්ලෝ මේ පේන වීඩියෝ එකේ ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ෆෝරම් එකක් තියෙනවා ඒ ෆෝරම් එක පුරවන්න ඕනේ ඒ ෆෝරම් එක පුරවලා මම මේ දාලා තියෙනවා මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඒ ළමයාගේ නම අයින් කරලා ෆුල් නේම් එක තියෙන්න ඕනේ සම්පූර්ණ නම. يعني එක ස්පෙලින් එකක් වොත් අඩුපාඩුවක් නැති වෙන්න සම්පූර්ණ නම තියෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලන්ට සබ්මිට් කරන්න ඕනේ. සබ්මිට් කළා සතියක් විතර ගියාට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ එවනවා ඊමේල් එක. හරිද? ඒගොල්ලෝ ඊමේල් එකක් එවනවා ළමයාගේ මේකක් දාලා මෙඩිකල් එක්සෙම්පෂන් එකක් දුන්නා මෙන්න කූපන් එක මේ කූපන් එකෙන් ඔයාලට එක්සෑම් එක බුක් කරගන්න පුළුවන් කියලා. හරිද? ඒකින්ද ඒක හරි වැදගත්. මොකද ඕක වැදගත් ඇත්තටම සික් වෙන කට්ටියට. රයිට්? අන්තිමට සික් වෙන කට්ටිය. සමහර අයට එක්සෑම් එක අමතක වෙනවා. ඔයගොල්ලෝ කවුරු කිව්වත් එක්සෑම් අමතක වෙන්නේ නැහැ කියලා එක්සෑම් එක අමතක වෙච්ච කට්ටිය ඉන්නවා. දෙක එක්සෑම් එක මිස් වෙන කට්ටිය ඉන්නවා. හරිද? ඒ කියන්නේ එක්සෑම් එකට යනවා. ඒ එක්සෑම් එක මිස් වෙනවා කියන්නේ එක්සෑම් එක යන දවස මතක නැහැ. හරිද? සමුද කියලා හිතන් ඉන්නේ බට් එක්සෑම් එක දිලා තියෙන්නේ ඊළඟ. එහෙම කට්ටියක් තියෙනවා. හරිද? ඔය එන කට්ටියට ඇත්තටම සික් වෙන කට්ටිය සහ Tamanට අන්තිම මොහොතේ රීෂෙඩියුල් කරගන්න බැරි වෙන කට්ටිය රයිට් ඕනම එක්කෙනෙක්ට මේ කතන්දරේ ප්‍රශ්නයක් නැහැ මොකද හේතුව අපිට අපේ සල්ලි වටිනවා අපිට අපේ අන්තිමට end of the day අපිට සල්ලි වටිනවා සල්ලි වටින හින්දා ඒ දේ අනිවාර්යයෙන්ම එක්සෑම් එකේදී කරන්න හරිද රයිට් ඊට පස්සේ ඔය ටික තමයි බේසික් ටික අර ප්‍රිපරේෂන් මම කිව්වේ මේ ප්‍රිපරේෂන් එක නෙමෙයි ප්‍රිපරේෂන් එකට වටේ තියෙන කතන්දර ටික. ඒ කියන්නේ වටේ තියෙන කතන්දර. තව ටිකක් මොන හරි තියෙනවනම් ඔයගොල්ලෝ දැන් ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. හරිද? right. මට ප්‍රශ්නයක් අහලා තියෙනවා. සර් මම මුලින්ම එක්සෑම් එක කරේ ලෑන්ඩ්මාර්ක් බිල්ඩින් එකේ. එතනදී මට එක්සෑම් එක ලෝඩ් වෙන්න විනාඩි 5ක් 7ක් වගේ ගියා. යා එක්සෑම් එක එන ඒ වෙලාවේ අනිත් අය රීඩ් ලව් පටන් ගන්න තිබ්බේ. අරගෙනත් තිබ්බා. ඒක ටෙක්නිකල් එකක්ද සර් නැත්නම් නිතරම වෙන වෙලාවක්. ඕකේ රයිට් මේකයි. කතන්දරේ.
ඕක වෙන්න පුළුවන් මිනිස්සු ඕක ටෙක්නිකල් එකක් නෙමෙයි. හැබැයි මම ඔයා කියපු දෙයට දේවල් ටිකක් ඇඩ් කරගෙන යනවා. මෙන්න මේ වගේ දේවල් අපේ කට්ටිය කරනවා. හරිද? ඒකින්ද මෙන්න මේක ඇලර්ට් එකේ පොඩ්ඩක් ඉන්න එක්සෑම් එකේ. ඔය කිව්ව එක්සෑම් එක ලෝඩ් වෙන එකනේ. ඒගොල්ලෝ පාස්වර්ඩ් ගහුවට පස්සේ එන්ටර් බටන් එකේ පස්සේ ඒක ටිකක් අර තියනවා ටිකක් වෙලා. හරිද? තමන්ගේ නම එන්න ටිකක් වෙලා දෙන. ඒක සාමාන්‍යයෙන් නෝමල්. ඕක ඉන්ටර්නෙට් ඉෂුව එක කියන්නේ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එකත් එක්ක වෙන සීන් එකක්. හරිද? ඒකෙන්ද සමහරවිට වෙන්න පුළුවන්. හරිද? තව දෙයක් කට්ටියක් ඉන්නවා මේ වගේ කට්ටියක්. හරිද? හරිද? මේ කට්ටියක් ඉන්නවා මේ වගේ කට්ටියක්. හරිද? රයිට්. මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා. එක්සෑම් එකේ කට්ටියක් ඉන්නවා හිතලම එක්සෑම් එක ස්ටාර්ට් කරාට පස්සේ හිතලම එක්සෑම් එක මේව කරනවා. මොකද ඒ කියන්නේ අර කරන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි ටික තියෙනවනේ. අර පළවෙනි ටික අර මුල ටික අර මයික්‍රොෆෝන් චෙක් කරනවා බොරුවට නිකන් කර ඉන්නවා ගොඩක් වෙලා. මතක තියාගන්න normal world එකේ normal exam situation එකේදී කාටවත් forcefully exam එක පස්සට ගන්න බෑ හිතලා. හරිද? right. තමන්ට හිතනවා නම් තමන් රයිටින් එක කරන වෙලාවට කවුරු හරි එකෙක් රීඩ් අලවුඩ් කරනවා නම් හරි තමන්ට එක්සෑම් එක රේස් කරන්න පුළුවන්. හරි තමන්ට රේස් කරන්න පුළුවන් හෑන්ඩ් එක මෙයා හිතලා එක්සෑම් එක පරක් කරලා තියෙන්නේ මට කන්සන්ට්‍රේට් කරන්න බෑ. මම රයිටින් එක කරන්නේ එක්සෑම් එක ඔක්කොටම ස්පීකින් එක වෙලාවට පටන් ගන්න ඕනේ. මට මේක එරර් එකක්. මට මේක බාධාවක්. මට එක්සෑම් එක කරන්න බෑ. හරි මොකද කෙනෙක් රයිටින් කරනකොට කොහොමවත් වෙන්න බෑ. එසේ එක කරනකොට කවුරුත් ස්පීකින් කරන්න බෑ. වෙන්න පුළුවන් summarizing written text කරනකොට සාමාන්‍ය එකනේ describe with retail lecture එකේ ඉන්න පුළුවන් right ඒක possible මොකද චූටි විනාඩි 3-4ක් gap එකක් උතන තියෙන හින්දා විනාඩි දෙකක් කියමුකෝ විනාඩි දෙකක gap ඔය වගේ දෙයක් එන්න පුළුවන් but essay එක ලියනකොට කවුරුත් අතන ලොකු margin කියන්නේ margin එක ලොකු වෙන්න බෑ එහෙම තියෙනවා නම් තමන්ට complaint කරන්න පුළුවන් වෙන exam center වල complaint කරනවා ලංකාවේ සමහර අය complaint කරනවා සමහර අය complaint කරන්නේ නැහැ කමන්නේ යාපව් but තමන්ට තමයි පව් හරිද අන්තිමට right ඊට පස්සේ මේ ප්‍රශ්නයක් අහලා දෙනවා වන් ලයින් කරලා 90 දාන්න පුළුවන්ද කියලා වන් ලයින් කරලා 90 ඔව් වන් ලයින් ස්ට්‍රැටජි එක තාම වැඩ කරනවා හරි ඒක කිසිම ඉෂුව එකක් නැහැ හරි ඒකේ කිසිම ඉෂුව එකක් මම දකින්නේ නැහැ එක්සෑම් එකේ හරි රයිට් ඔය එකක් ඔය දැන් ඔය මම කිව්වේ අර කියපු දෙයට එකක් ඇඩ් කරේ ඒ වෙන්න පුළුවන් දේවල් possible එක්සෑම් එකේ එක පාට නිකන් පවර් කට් එකක් යන්න බලමු බය වෙන්න එපා ඒගොල්ලෝ ඉන්නවා හෙල්ප් කරන්න ඒගොල්ලෝ ඇවිල්ලා එක මැෂින් එක රීස්ටාර්ට් කරයි එක මැෂින් එක වෙන මැෂින් එකකට දායි that's fine කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ කරයි තමන් මුකුත් කරන්න යන්න එපා. මොකද තමන් අත තියන්න යන්න එපා. මේ එක්සෑම් එකේ තියෙන කන්ඩිෂන්ස් වලට. හරිද? right. තාම මොනවද? දැන් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න පුළුවන්. basically අර ඔයගොල්ලන්ට මේ එක්සෑම් එක අනිත් එක යන වෙලාවට එක්සෑම් එකට පාර්ටිසිපේට් වෙනවාට විනාඩි පැය භාගයකට කලින් එක්සෑම් හෝල් එකට යන්න. හරිද? අනිවාර්යයෙන්ම මේ නිලංග මම දන්නේ නැහැ මම ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා නැද්ද කියලා. මොකද මම මේක ෂෙයා කරලා තිබ්බ හින්දා මේ ලකුණු එනවා හරි එහෙම කිසිම ඉෂුව එකක් නැහැ මම කියවනේ රීඩ් ලවුඩ් එක සම්පූර්ණයෙන් වැඩ කරනවා හරි ඒ කිසිම ඉෂුව එකක් නැහැ හරි රයිට් කිසිම ඉෂුව එකක් නැහැ වැඩ කරනවා හරි කිසිම ඉෂුව එකක් නැහැ සම්පූර්ණයෙන්ම වෙනවා හරි මේ රයිට් බට ඒක යූස් කරන විදියත් එක්ක වෙනස් වෙන්නේ හරි රයිට් මේ තමට මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් මේ මොනවා හරි දැනගන්න මොන හරි PD සම්බන්ධයෙන් දැනගන්න අහන්න පුළුවන් දැන් මම විනාඩි 3-4ක් දෙන්න මට ඔය ටික තමයි බේසිකලි කියන්නලා තිබ්බේ ස්පෙෂලි අර මුලින්ම වෙන ප්‍රිපරේෂන් ටයිම් එක තමන් එක්සෑම් එකට අර ප්‍රිපෙයාර් වෙන විදිය සහ එක්සෑම් එකේ account එක බුක් ඒ කියන්නේ account එක හරියට හදලා එක්සෑම් එකේ දවසට පැය භාගයකට කලින් එක්සෑම් හෝල් එකට ගිහිල්ලා වැඩි ස්ට්‍රෙස් ගන්න නැතුව එක්සෑම් හෝල් එකට ගිහිල්ලා අර මුල ටික හරියට පටපට ගාලා කරලා තමන්ගේ මයික්‍රොෆෝන් එක දෙතුන් පාරක් සෙන්ටෙන්සස් දෙක තුනක් ක්ලික් කරලා ඊට පස්සේ එක්සෑම් එක පටන් අරගෙන බය වෙන්න එපා අනිත් එක මම තව දෙයක් කියනවා මම මතක් වෙන පාට ඇඩ් කරනවා එක්සෑම් හෝල් එකේ දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක නෙමෙයි එක්සෑම් එක ලියන්නේ 10 දෙනෙක් ඒක තමයි ඩිෆෝල්ට් හරිද එක්සෑම් එක තමන් මොන එක්සෑම් එක කරත් මේ ලෝකේ කොහේ තියෙන එක්සෑම් එක ලියන්නේ හරිද මේ එක්සෑම් එක ලියන්නේ 10 දෙනෙක් එක්ක හරිද එක්සෑම් එක ලියන්නේ 10 දෙනෙක් එක්ක ඒකින්ද තමන් ප්‍රිපෙයාර් වෙලා යන්න ඕනේ 10 දෙනෙක් ඉන්න කාමරයක් ඇතුලේ තමයි තමන් ස්පීකින් එක කරන්නේ. ඒකින්ද ස්පෙෂලි ස්පීකින් එක කරනකොට තමන් හොඳටම තියන ගෙදර ප්‍රැක්ටිස් කරනකොට පොඩ්ඩක් නොයිසි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන ප්‍රැක්ටිස් කරන්න. මොකද හේතුව අර එන්වයරන්මන්ට් එක ෆැමිලියර් වුණ නැත්නම් එක්සෑම් සිටුේෂන් එකේදී බය වෙන්න පුළුවන්. සමහර අය බය වෙනවා හිතා ගන්න බැරි විදිහට බය වෙනවා. හරිද? හිතා ගන්න බැරි විදිහට බය වෙනවා. ඒකින්ද
එක්සෑම් සිටුවේෂන් එක තමන් හැන්ඩල් කරන්න ඕනේ ගෙදරදී පොඩ්ඩක් නොයිස් බෑග්ග්‍රවුන්ඩ් එකක් වටේ දාගෙන ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමන් ගොඩක් අර ෆැමිලිය වෙනවා. හරිද? මතක තියාගන්න දෙන්න තුන් දෙනෙක් මේ එක්සෑම් එකේ ඉන්නේ. සාමාන්‍ය කාමරයක් ඇතුලේ 10 දෙනෙක් එක්සෑම් එකේ ඉන්නවා. හරිද? එතකොට ස්පීකින් එකේ වෙලාවේදී 10 දෙනෙක් හයියෙන් කතා කරනවා. හරිද? එතකොට ඒ එන්වයරන්මන්ට් එකට තමන් පුරුදු වෙනවා. ඊට පස්සේ රයිටින් එකෙන් රීඩින් එකෙන් ලිසන් එකෙන් ඒක අවුලක් නැහැ. හරි ලිසන් එකේ මයික්‍රොෆෝන් එක දාගෙන විශ්ලේෂණය කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඉෂුව එකක් නැහැ. බත් එකම දේ අර පළවෙනි කම්පෝනන්ට් එක හරිය වැදගත්. හරි. හරිය වැදගත් පළවෙනි කම්පෝනන්ට්. හරි. ICBT කොළඹ එක මම මෙතන මේක ජෙනරල් පබ්ලික් කියන්නේ මම එක්සෑම් සෙන්ටර්ස් වලට වැරදි කියන්නේ නැහැ. හරිද? හොඳ කියන්නේ යන්නෙත් නැහැ. හරිද? any complaints ඕන තරම් කම්ප්ලේන්ට්ස් තියෙනවා. එක්සෑම් හෝල් හැම එකේම කම්ප්ලේන්ට්ස් තියෙනවා. එක්සෑම් හෝල් හැම එකේම වගේ ටෙක්නිකල් ඉෂුස් තියෙනවා. එක්සෑම් හෝල් හැම එකේම වගේම මේ එරර්ස් තියෙනවා. හොඳ දේවලුත් තියෙනවා, එරර්ස්ුත් තියෙනවා. හරි. ඒකින්ද ලංකාවේ එක්සෑම් සෙන්ටර්ස් 4 අපිට තියෙන 4යිනේ. 1යි 2යි මෙහෙ 3යි 5යි. හරිද? ඔක්කොම තියෙන 5යිනේ. ඔය පහම අවුලක් නැහැ as far as එක එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට සාපේක්ෂයි. හරි. මොකද හිතන්නකෝ ඕස්ට්‍රේලියාවේ එක්සෑම් එක ලියපු එක්කෙනෙක් ගිහලා ලංකාවේ ලියනවා කියලා. එයාට තනිකරම නිකන් අහසයි පොළොවේ වගේ. හේතුව තනිකරම පැහැදිලි වෙනසක් තේරෙනවා. පැහැදිලි වෙනසක් තේරෙනවා. මේක සම්පූර්ණයෙන්ම අවුලක් කියලා තේරෙනවා. හරිද? ඒ පටන් ගන්න good morning කියන තැනේ ඉඳන්ම අවුල් කියලා තේරෙනවා. හරිද? එතකොට අර එක වෙනස්. ඕකේ අනිත් පැත්තත් තේරෙනවා. හරිද? ලංකාවේ එක්සෑම් ලියලා එයා මෙහි ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා එක්සෑම් ලියන්න ගත්තාම එතකොටත් පැහැදිලි වෙනසක් තේරෙනවා. ඒකින්ද හොඳයිද කියන අහනට වඩා එක්සෑම් සෙන්ටර්ස් අවුලක් නැහැ. ටෙක්නිකල් එරර්ස් කියන්නේ කොහොම ආවත් ඒව ඉතින් බෑකප් වෙනවනේ. ඉතින් එහෙම අවුලක් නැහැ. බට් එකම දේ මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන් එක මේ තමන්ගේ ප්‍රෙපරේෂන් එක තමයි. හරිද? right. මොනවද දිනවල මගෙන් තව දැනගන්න. What you recommend the most? මගේ personal recommendation එක landmark building කියන එක personal recommendation එක but depends. හා මගේ personal recommendation. alright perfect. මේ මම මෙතන මේ ක්ලාස් එක නෙමෙයි කරන්නේ. හරිද? ඒකින්ද මේ මම general advices ටික කරන්නේ. so exam එකේ template එක එකම exam set එකේ දෙන්නෙක් use කර ප්‍රශ්න නෑ කිසි ප්‍රශ්නයක් නෑ. එකම exam set එකේ 10 දෙනෙක් use කර ප්‍රශ්නයක් නෑ. මුළු දවසේම 10 දෙනාම use කර ප්‍රශ්නයක් නෑ. but template එක ඕකේ නම්. හරිද? එච්චරයි. හරිද? template එක ඕකේ නම් ප්‍රශ්නයක් නෑ. හරි කිසි ප්‍රශ්නයක් නෑ. එකම exam center එකේ කිසිම අවුලක් නෑ. තමන්ගේ යාළුවයි ඇයි husband wife ලියලා එහෙම කරත් එහෙම කිසිම අවුලක් නෑ. හරිද? but එකම දේ the way you use the template. හරිද? තමන් template එක use කරන්නේ කොහොමද කියන එක. හරිද? ගිරව් වගේ කතා කරොත් මම කියලා තියෙනවා ක්ලාස් එකේත් ගිරව් වගේ කතා කරොත් දැන් ඉවරයි. තමන් use කරන template එක තමන්ට ඕකේ නම් කිසි ප්‍රශ්නයක් නෑ. alright okay. මම මේ predictions ගැන ප්‍රශ්නයක් අහලා දෙන හින්දා මම පොඩි දෙයක් කියලාගෙන යන්නම්. හරිද? මේ general exam එක සම්බන්ධව. හරිද? predictions කියන ඒවා එන්න තියෙන chance එක වැඩි ප්‍රශ්න තියෙනවා. predictions කියන ඒවා වැඩක් නැති ප්‍රශ්න තියෙනවා. predictions කියන ඒවා එන්න පුළුවන් ප්‍රධාන තරක් තමයි right from dictation, reading and writing fill in the blanks, reading fill in the blanks. but
සමහර වෙලාවට ওই තුනේ එකක්වත් එන්නේ නැහැ. හරිද? ඒකෙන්ද තමන් ස්පීකින් සෙක්ෂන් එක ටාගට් කරනවා නම් හොඳ ලකුණු ගන්නවා. පළවෙනි ඇඩ්වයිස් එක ප්‍රෙඩික්ෂන්ස් බලන්න එපා. හරිද? ප්‍රෙඩික්ෂන්ස් කියන එක ඔළුවෙන් අතහැරලා දාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. රයිටිං ටෙම්ප්ලේට් මත ඩිපෙන්ඩ් වෙන හින්දා රයිටිං කම්පොනන්ට් එක වෙනම කතාවක්. රීඩින් සෙක්ෂන් එක yes predictions එනවා but predictionsම exam එකට එන්නේ නැහැ. හරිද? ඒකත් මම කියන්නේ. මේ අපි කරලා තියෙන predictions 100යි 200යි 300න් පහක් එනවා. ඒව නැහැ මේ exam එකේ. හරිද? එහෙම තියෙනවා නම් ඒ වෙනම එකක් ඒක. හොඳයි. හැබැයි predictions එනවා. තමන් the more you practice. තමන් practice කරන. තමන් tricks දැනගන්න. හරිද? තමන් දැනගන්න රීඩින් වල තියෙන tricks ටික තමන්ට exam එක ඕකේ වෙනවා. එක. දෙක listening section එක yes right from dictation වල predictions කරලා ගියොත් chance එකක් තියෙනවා 3ක් වෙනවා නම් 2ක් අරගෙන එන්න. සමහරක් වෙනවා 3ක් තියෙනවා 3ක්. but predictions ඔක්කොම කරපු ළමයිනුත් ඉන්නවා 3න් 3ම ආපු නැති. ඒ වගේම ඉන්නවා predictions ඔක්කොම කරපු අය 3න් 3ම ආපු අයත් ඉන්නවා. හරි දෙපැත්තම තියෙනවා exam එකේ අර මේකමයි කියලා එහෙම එකක් නැහැ. මේ exam එකේ කොයිම තැනකවත් මේකමයි කියන කතන්දරයට යන්න එපා. ඒ එන්නේ ගිරා මෙතඩ් එකක්. ඒ කියන්නේ අපි නිකන් අර ඔහේ යන්නම් වාලේ පාඩම් කරනවා තේරුමක් නැහැ. හරි especially repeat sentence කවදාකවත් predictions practice කරන්න එපා predictions කරන්න but ඒ ටිකෙන් exam එකට 10ක් එන්නේ හරි එහෙම ඒව නැහැ හරි තිබ්බෙත් නැහැ එහෙම ඒවත් නැහැ තියෙනවා නම් ඒක බොරුවක් හරි මොකද එහෙම exam එකක් නෙමෙයි PT කියන්නේ හරි PT කියන්නේ ලොකු කාලයක් තිස්සේ ගොඩාක් මේක දැන් ගොඩාක් අර හොඳම level එකකට අවිලා තියෙන PT academic කියන exam එක හරි ඒකින්ද ඒකේ ස්ටෑන්ඩඩ් එක ඒගොල්ලෝ තියන් ඉන්නවා හරි පොඩි වෙනවා ලොකු වෙනවා අමාරු වෙනවා ලේසි වෙනවා තමන්ගේ ලක්ෂයක් ඩිපෙන්ඩ් වෙනවා ඒකට. හරි. alright okay yeah that's it. ඔක තමයි මට බේසික්ම කියන්න කියලා තිබ්බේ. හරිද? මට especially මට කියන්න ලැබුවේ preparation ටිකයි. ඊට පස්සේ තමන් practice කරනකොට හරියට plan එක practice කරන්න. ඒ plan එක practice කරන්න. හරියට template එක use කරන්න. හොඳට හරි plan එක වැඩ කරන්න. template එක හරියට use කරන්න. ඒ template එක proof කරගන්න. verify කරගන්න. use වෙනවද නැද්ද කියලා edit කරගෙන exam එකට prepare වෙන්න. හරිද? ready. Yes. alright okay that's it. මේ මම හිතන ක්ලාස් එක මේ general advices ටිකක් දුන්නේ. මම මෙතනින් මේක drop කරනවා. right? ඊට අමතරව මොන හරි දැනගන්න ඕන නම් මට personally මේ මට WhatsApp එකේ message එකක් දාන්න ඕන. යමින් ගමන් මොන හරි issues ටිකක් ආවා. මම මේක general public එකේ share කරා. මේ මොකද මේක සමහර අයට වැදගත් වෙනවා ස්පෙෂලි මුල ටික මම කියපු මුල ටික එක්සෑම් එකේ රෙකමෙන්ඩේෂන්ස් ටික හරි දැනගන්න ඕනේ හින්දා ඒ ටික ඔළුවට දාගන්න තමන්ට මොනවද හරි ඒ ටිකෙන් දැනගන්න තමන් තියවල ටිකක් දැනගන්න ඉතින් එක්සෑම් එක ගියාට පස්සේ වෙන පොඩි දේවල් ටික ඒ ටික දැනගන්න ඊට අමතරව කරගෙන යන්න මේ ෂේප් එකේ ක්ලාස් එක ටිකත් එක්ක හිමින් සැරේ ඉස්සරහට කරගෙන යන්න right එහෙනම් thank you very much right okay bye